බූත් අධ්‍යාපන බන්ධනාගාරේ බන්ධනාගාර ගත වෙලා සිටිලා මේ ගන්නේ අනිද්දාට අවුරුද්දක්. ඒතරම් ස්වාමියාට ෆෝන් එකක් පරිහරණය කරන උස්ස බාධ්‍යයන් අධ්‍යාපන කොහොමද ගන්නෙ? අද ඔය සීල පොතේ ඔයාලා අධිකරණය කියන්නේ අපේ ගාවට තාත්ති දුන්නා. සර් හැමදාම මේ අරන් යන පාරට දෙන්න බෑ සර්. මොකද දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මේ මිනිස්සේ. මම මේ නම ඒ දරුවෝ තුන් දෙනාටවත් සමුසන ඔපේමන මේ ඉන්න ඔක්කොම පොඩියට එන ගන්නවා. ඉතින් කය කරන් දෙපා පොඩිය වාහනේ බලන් ඉන්නවා. අවුරුද්ද මම කියන්නේ දෙන්නේ බූත්තේ. නෑ ගන්නේ. ආයුබෝවන් මේ ඔබේ අපක්ෂපාතී මාධ්‍ය නාලිකාව ජයදීප මම අනුපම ජයතිලක. ඉතින් ඔබ මේ වීඩියෝ එක කලින් බලන්නේ නැති මේ වීඩියෝ එක ගැන කියන්න නෙමෙයි මේ අද වීඩියෝ එක කරන්නේ මේ වීඩියෝ එකේ ඉන්න මේ කාන්තාව. එහෙමත් නැත්නම් බටුමියාගේ බිරිඳව සහ සහචරයන් තිදෙනෙක්ව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය මගින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ වරදට මේ මාස එනම් දෙසැම්බර් මාස 13 වන දින අත්අඩංගුවට ගනු ලබනවා පොළොන්නරුව ප්‍රදේශයේදී. මෑය පොළොන්නරුව එක්සත් පටුමග නිවසක මෑය සහ මේ සහචරයන් තිදෙනා රැඳී ඉඳලා තියෙනවා කුලී පදනම මත. මෑයගේ වයස අවුරුදු 31ක් වන තිදරු මවක් සහ අනිත් තිදෙනා මීටියාගොඩ ඒ කියන්නේ අම්බලන්ගොඩ මීටියාගොඩ පදිංචි වයස අවුරුදු 25 26 29 යන පුද්ගලයන්. මේ බටුමියාගේ බිරිඳ ළඟ තිබිලා සොයාගනු ලබනවා හෙරෝයින් මිලිග්‍රෑම් 2750ක්, ජංගම දුරකථනයක්, බැංකු කාඩ් පත් 5ක් සහ අනිත් සැකකරුවන් තිදෙනා ළඟ තිබිලා එක් සැකකරුවෙකු ගාව හෙරෝයින් මිලිග්‍රෑම් 8900ක් සහ ජංගම දුරකථනයක්, අනිත් දෙදෙනා ගාව එක්කෙනෙක් ළඟ හෙරෝයින් මිලිග්‍රෑම් 7430ක්, අනිත් පුද්ගලයා ගාව හෙරෝයින් මිලිග්‍රෑම් 2960ක් තිබිලා සොයාගනු ලබනවා. මේ අත්අඩංගුවට ගැනීමට අනතුරුව මොවුන් සිව් දෙනාව මේ මාස 14 වන දින පොළොන්නරුව ගරු අධිකරණයට ඉදිරිපත් කරලා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. ණයව අත්අඩංගුවට ගන්නේ 13 වෙනිදා. ඊට පෙර දින ඒ කියන්නේ 12 වෙනිදා දෙසැම්බර් මාසේ 12 වෙනිදා බූස්ස බන්ධනාගාරගතව සිට අලුත් කඩේ ගරු අධිකරණයෙන් අප ලබාගෙන පැමිණෙන අතරවාරයේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ නීතිඥ කාර්යාලයක් ඉදිරිපිට මාර්ගයේදී ගාල්ල දිසා අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මෑයගේ සැමියා වන බටුමියා නැමැති අනුවර්තනාමයෙන් හඳුන්වන පැටි අරඹගේ අනුර පුෂ්ප කුමාර නැමැති ඒ වගේම ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ලොකු පැටිගේ නැගණියගේ ස්වාමි පුරුෂයාගේ අයියා බටුමියාව අත්අඩංගුවට ගනු ලබනවා. ඒ කියන්නේ මොහුගේ තියෙන ඥාති සම්බන්ධතාවය තමයි ලොකු පැටිය සමග ලොකු පැටියගේ නංගිව බැඳලා ඉන්නේ බටුමියාගේ මල්ලිව. අත්අඩංගුවට ගනු ලබනවා. ඊට පස්සේ දැන් ඔහු මේ වසරක් බන්ධනාගාරගතව ඉඳලා එද්දි තමයි මොහු අත්අඩංගුවට ගනු ලබන්නේ. ඔහුව නැවත අත්අඩංගුවට ගනු ලබන්නේ නොවැම්බර් මාස 4. ඒ කියන්නේ 2025 ම නොවැම්බර් මාස 4 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආයුධ සැපයූ බවට විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු මත මොහු අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පසුදින ඉදිරිපත් කර 18 වන දින දක්වා රැඳවුම් නියෝග ලබාගෙන මොහුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම සිදුවෙමින් පවතිනවා. එතකොට 11/4 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී නගර සභාවේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදිරිපිටදී මිරන්ත වරුෂ විතාන නැමැති කරන්දිනියේ සුද්දාගේ මස්සිනා තමයි මේ විදිහට ඝාතනය කරනු ලබන්නේ. කරන්දිනියේ සුද්දා කියන්නේ විදේශයක සැඟව සිට අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අපරාධ කරුවෙක්. ඔහුගේ මස්සිනා තමයි මේ මිරන්ත වරුෂ විතාන කියන්නේ. මේ ඝාතනය වන පුද්ගලයා අපරාධවලට සම්බන්ධ නැති නමුත් සුද්දාගෙන් පරිගැනීමට මෙම ඝාතනය සිදු කළ ඇති බව වාර්තා වෙනවා. මෙයට ලොකු පැටියගේ යම් අනුදැනුමක් ලැබුණ බවත් වාර්තා වෙනවා. බටුමියා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා. මේ ඝාතනය සිදුවන්නේ මේ වසරේ නොවැම්බර් 4 වන දින. එතකොට තම සැමියා බූස්ස බන්ධනාගාරගතව සිටියේදී කොහොමද STF ආරක්ෂාව පවා ඇති අධිආරක්ෂිත බන්ධනාගාරයක සිට අපරාධයක් මෙහෙවන්නේ කියලා. ඒත් එක්ක තවත් දෙයක් බටුමියාට මීට මාස 3කට පෙර ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේදී පමණ අප නියම වුණත් අප කොන්දේසි සපුරන්නේ නැතුව මොහු බන්ධනාගාරගතව සිටිනවා.
මොහු බන්ධනාගාරගතව සිටින අතරවාරයේ තමයි මිරන්ත වරුෂ විතාන ඝාතනය නොවැම්බර් මාස 4 වන දින සිද්ධ වෙන්නේ. ඒක අපි දන්නවා දැන් මේ මෙතන ප්‍රශ්න කිරීමක් සිද්ධ වුණාට බන්ධනාගාරවල අපරාධකරුවන්ගේ හැසිරීම ගැන යම් චෝදනා තියෙනවා. ඉතින් යම් වරදකට පුද්ගලයෙක් බන්ධනාගාරගත කරන්නේ ඕව නැවත නිවැරදි කෙනෙක් විදිහට සමාජගත කිරීමේ පාරිශුද්ධ අරමුණෙන් යුතුවනේ. නමුත් වෙන්නේ ඒකේ අනිත් පැත්තනේ. ඇතුළට යන අපරාධකාරයට වඩා ප්‍රබල අපරාධකාරයෙක් තමයි බන්ධනාගාර තුල නිර්මාණය කරලා නිෂ්පාදනය කළ සමාජගත වෙන්නේ. මෑතකදී මතක ඇති ඕගලන්ට පියුමා නැමැති අපරාධකාරයෙක් බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාගෙන් නහය කඩනවා බන්ධනාගාරය තුල. නිකම් බන්ධනාගාරයක් නෙවෙයි, හැල්ලුවට ගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒකේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයක්. ඒ කියන්නේ STF ආරක්ෂාව පවා මේ බන්ධනාගාරයට යොදවලා තියෙනවා. දෙමට ගොඩ චමින්ද, වෙලේ සුදා, එතකොට ලොකු පැටි, ඒ වගේ ප්‍රබල අපරාධකාරයෝ තමයි මේ බන්ධනාගාරයේ රඳවලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රබල අපරාධකාරයන් රඳවලා තියෙන වාට්ටුවේ CCTV නැති හින්දා වෙන වාට්ටුවකට යන්න කිව්වා කියලා තමයි එතන ඒ දැන් CCTV තියෙන වාට්ටුවලත් CCTV කඩලා දාලා තමයි මේ පහර දීමත් සිද්ධ වෙනු ලබන්නේ. ඒ මොහොතේ පියුමාව අත්අඩංගුවට ගනු ලබන්නේ පැය ගානකට පස්සේ. පියුමා කියන්නේ පානුදුර සලින්දුගේ දකුණු අත. ඊට කලින් බූස්සේ පරීක්ෂාවක් කරලා මේ සිද්ධියට කලින් පියුමාගේ පහර දීමට කලින් බූස්සේ පරීක්ෂාවක් සිද්ධ කරනවා. ඒ පරීක්ෂාවේදී ජංගම දුරකථන කිහිපයක් සොයා ගනු ලබනවා. පියුමා බූස්සට මාරු කරලා එවන්නේත් මීගමු බන්ධනාගාරයේ සිටියේදී ජේලර්වරයෙකුට මරණ තර්ජනය එල්ල කිරීමේ හේතුවෙන්. බිත්ති 4කට කොටු වෙලා සිටියේදී දුරකථන භාවිතා කර අපරාධ ජාවාරම් මෙහෙවනවා නම් රටේ බදු මුදලින් බන්ධනාගාර නඩත්තු කිරීම කොයිතරම් සාධාරණද යන්න ඔබම සිතා බලන්න ඕන කාරණයක්. තවමත් නිසි වැඩපිළිවෙලක් මේ සම්බන්ධව ගැනීමට හිටපු ආණ්ඩු සහ වත්මන් රජය අපෝසත් වෙලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. අලුතින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවේ සිටින ජාවාරම් කරුවන් අතින් සිදුවන අකටයුතුකම් වළක්වන්න රජය සහ අදාළ බලධාරීන් කඩිනම් තීන්දුව తీරන ගත යුතුයි. එය ජයදීප විශ්වාස කරන දෙයක්. ඒ වගේම බන්ධනාගාර නිසි පරිදි ක්‍රියාත්මක වූවා නම් මේ සිදුවන අපරාධ වලින් 50% වත් වළක්වා ගැනීමට හැකියාවක් පවතිනවා. තීරණය ඔබ සතුයි. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ ඔබේ අපක්ෂපාතී නාලිකාව ජයදීප. මම අනුපම ජයතිලක. ඔබ සැමට සුබ දවසක්.